46 වෙනි ප්‍රශ්නේ. දකුණු පැත්තේ දීලා තිනවා Ag සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ මගින් ගොඩනගන ලද විද්‍යුත් රසායනික කෝෂයක කොපර් සිට Ag දක්වා ඉලෙක්ට්‍රෝන ගලායෑම සිදුවේ කියලා වම් අත පැත්තේ දිනවා උන රසායනික කෝෂයේ කොපර් ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩේ වේ කියලා අපිට සම්මත විද්‍යුත් ගාමක බලන් දීලා තිනවා. හරි අපි දැන් බලමු. ඔන්න සක්‍රියතා ශ්‍රේණිය තියෙනවා. මම මේකයි විස්තර කරන්නේ නැහැ. මම 25 වෙනි ප්‍රශ්නේ මේ විදිහටම සක්‍රියතා ශ්‍රේණිය හොඳ විස්තරයක් කරලා තිනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගිහින් බලන්න. එතකොට මේක ගත්තොත් මෙහි දීලා තිනවා මෙන්න මේ සම්මත විද්‍යුත් ගාමක බල. අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ තියෙන ඒවා තියෙන්නේ සාපේක්ෂව ඍණ විද්‍යුත් ගාමක බල, පහළ තියෙන ඒවා ධන විද්‍යුත් ගාමක වල. එතකොට ඉහළට යන්න ඉලෙක්ට්‍රෝන පිට කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා. පහළට යන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න තියෙන හැකියාව තමයි වැඩි වෙන්නේ. එතකොට මේක ගත්තොත් අපිට දීලා තියෙන්නේ කොපරුයි මෙන්න මේ Ag කියන දෙක. එතකොට අපි දන්නවා උඩ තියෙන එක තමයි හැමතිස්සෙම ඇනෝඩේ වෙන්නේ, යට තියෙන එක තමයි හැමතිස්සෙම කැතෝඩේ වෙන්නේ. එතකොට මේ ලෝහ දෙකෙන් ගත්තොත් අපිට කොපර් ඇනෝඩේ විදිහට Ag කැතෝඩේ විදිහට මේකේ ගන්න පුළුවන්. එතකොට මේ පළවෙනි එක කියලා තියෙන්නේ කොපර් සිට Ag දක්වා ඉලෙක්ට්‍රෝන ගලායෑම සිදුවේ. අපි දන්නවා එතකොට කොපර් ඇනෝඩේ නම් කොපර් වලින් කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කරලා ඒ කොපර් තාඩුව සේව් වෙනවා. එතකොට මේක ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙන්න මේ තාඩුව සේව් වෙන එක තමයි වෙන්නේ. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන Ag ලබාගෙන තමයි ඔන්න ඔය විකෝෂයේ රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන යන්නේ කොපර් ඉඳන් Ag දක්වා. ඒක නිවැරදි ප්‍රකාශයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ රසායනික කෝෂයේ මෙන්න මේ එතන පැහැදිලි කරලා දෙන මේ තියෙන එතකොට ලවණ සේතුවක් කියලා අපි දන්නවා. ඔන්න මම රූපයක් නම් තියෙනවා. එතකොට ලවණ සේතුවේ ඉලෙක්ට්‍රෝඩය කොපර් ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩේ වේ. එතකොට කැතෝඩේ වෙන්නේ කොපර් නෑ. කැතෝඩේ වෙන්නේ Ag. ඇනෝඩේ තමයි කොපර් වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රකාශනය වැරදි. එතකොට පළවෙනි ප්‍රකාශනය හරි, දෙවෙනි ප්‍රකාශනය වැරදි. උත්තරේ විදිහට ගන්න පුළුවන්. උත්තරේ අංක 3 කියලා.